Welcome back to RC Sky Lanka YouTube channel. අපි අද හදන්න යන්නේ RC ජෙට් එකක්. මුලින්ම ඕගොල්ලෝ ජෙට් එක හදද්දී ජෙට් එක හරි මොකක් හරි මොඩල් එයාක්‍රාෆ්ට් එකක් හදද්දී ප්ලෑන් එක මේ විදිහට තියාගෙන ගානට හදාගන්න. මේ ජෙට් එක කොටස් දෙකකට කපාගත්තේ. ඒ කියන්නේ KT බෝඩ් එකේ ප්‍රමාණය මදි වෙලා ඒකින්ද කොටස් දෙකකට කපාගත්තේ. ඕගොල්ලන්ට පුළුවන් නම් ලොකු KT බෝඩ් එකක එකපාර කපා ගන්න. මම මෙන්න මේ විදිහට කොටස් දෙකකට කපා ගත්තේ. දැන් මේ ටික එකතු කරලා ටේප් ගහලා කියන්නේ නෝස් කොටස වෙනමයි ටේල් කොටස වෙනමයි මම කපා ගත්තේ. දැන් මේකේ උඩින් කෑල් ටිකුයි යටින් කෑල් බෝඩ් ටික සෙට් වෙද්දි මේක ගානට එකතු වෙනවා. මේකට ටේප් ගහලා ඒව ටික කරගමු. ඕගොල්ලන්ට තව මොකද්ද මේ KT බෝඩ් එකට ටේප් ගහගන්න එතකොට හයිය වැඩි වෙනවා. මම ඊට පස්සේ මේ දෙපැත්තට නිකන් දුමුරු පාට ටේප් කෑල් දෙකක් ගහගත්තා ලස්සනට. ඔයගොල්ලෝ අලව ගද්දි මෙන්න මේ විදිහට කෑල් දෙක දෙපැත්තින් තියලා ටේප් එක ගහගන්න. නැත්නම් ටේප් ගහගද්දි අපි මේව කරපු එක ඇදේ යන්න පුළුවන්. මම මෙතන KT බෝඩ් එකේ කියන්නේ තටු ගාව හයියෙන්න දෙපැත්තෙන් බාබකියු ස්ටික් දෙකක් දානවා. ඕගොල්ලොන්ට මොකක් හරි ඇලුමිනියම් පොඩි කම්බි කෑලි හරි දාගත්ත උඩින් කියන්නේ යටි පැත්තෙන් හරි ඇතුලෙන් හරි.
මම මෙතන පොඩි වැඩක් කරනවා. මෙන්න මෙතනට මේදී පොඩි කාන්දම් කෑලි දෙකක් දානවා. මෙන්න මෙතනටයි මෙතනටයි. මේක හරියයිද දන්නේ නැහැ. ඒ උනට කරලා බලමු. සාමාන්‍යයෙන් අපි දැන් කන්ට්‍රෝල් සර්විස් ටික සෙට් කරගමු. මේකේ කන්ට්‍රෝල් සර්විස් දෙකයි තියෙන්නේ. එන්න මේදී මෙතනයි මෙතන. මම මේක කන්ට්‍රෝල් කරන්න සර්වෝ මෝටර තමයි මම මේක කන්ට්‍රෝල් කරන්න සර්වෝ මෝටර යොදාගන්නේ. ඔයගොල්ලෝ මේකට කම්බියක් ගද්දී ඒක කම්බිය ටිකක් තද කම්බියක් ගන්න. ලේසියෙන් නැවෙන්නේ එහෙම වෙන්නේ නැති. තද හීනි කම්බියක්.
දැන් අපි මෙන්න මේ දෙක අලව ගන්න තියෙන්නේ. මේ මෝටරේ සෙට් කරගද්දී ඕගොල්ලෝ පොඩ්ඩක් මෝටරේ කියන අංශ කීපයක් වගේ පහළට එන්න සෙට් කරගන්න. ඒ කියන්නේ හුළඟ ටිකක් පහළට එන්න සෙට් කරගන්න. ඊට පස්සේ මම මේක මෝටරේ සෙට් කරගද්දී දෙපැත්තෙන් ලී කැල් දෙක තියලා තියෙන්නේ ගැලවෙන්නේ නැති වෙන්න යටින් උඩින්. අපි දැන් මේ දෙක සෙට් කරගමු. හරි දැන් අපි මේක අලවගමු. මම මේකට ඔයගොල්ලෝ මේක අලව ගද්දී ගානටම අංශක 90ක් වෙන විදිහට අලව ගන්න ඕනේ. ඒ කියන්නේ ලම්බකව තියෙන විදිහට. මෙන්න මේ විදිහට එන්නේ මේ කැල්ල මෙහෙට. නේද? මේ විදිහට බලලා ගානටම අංශක 90ක මුල්ලක් වෙන විදිහට අලව ගන්න තියෙනවා. අපි දැන් මේක අලව ගමු. ඕගොල්ලොත් මේක අලව ගද්දී අන්තිමටම අලව ගන්න නැත්නම් අනිත් ටික හදලා ඉවරෙද්දි මේක වදිනවා නම් වෙනවා. මේක හදිසියවත් ඇදේට ඇලවුණොත් අපේ ජෙට් එක යද්දී පොඩ්ඩක් පැත්තට යන්න බලනවා. මේ KT බෝඩ් කෑල්ලත් මං ගානට අංශක 90කට කපලා දාගෙන තියෙන්නේ. අපි අනිත් පැත්තත් ඒ විදිහටම අලවගමු.
මම මේකට පාවිච්චි කරන්නේ මිලිඇම්පියර් 1500ක 3 සෙල් ලිපෝ බැටරියක්. මම ලිපෝ බැටරිය දාගන්න නිකන් කාඩ්බෝඩ් වලින් කේසින් එකක් වගේ හදාගත්තා. රිසීවර් එකේ පළවෙනි channel එකටයි දෙවෙනි channel එකටයි සර්වෝ මෝටර් දෙක. ඊට පස්සේ තුන්වෙනි channel එකට තමයි බ්‍රෂ්ලස් මෝටර් එක කනෙක්ට් කරගන්නේ. මෙන්න ඔය තියෙන්නේ. ඔන්න ඔය විදිහට පළවෙනි channel එකට දෙවෙනි channel එකටයි සර්වෝ මෝටර්ස් දෙක කනෙක්ට් කරලා තුන්වෙනි channel එකට බ්‍රෂ්ලස් මෝටර් එක කනෙක්ට් කරගන්නවා. ඔය ඔතන තියෙන මං කිව්වේ අර කලින් මැග්නට් එකක් දාගන්නවා කියලා. ඒ මැග්නට් එක. ඊට පස්සේ මම මේකට පාවිච්චි කරන්නේ Skywalk 30 ampere ESC එකක්. මේ බ්‍රෂ්ලස් මෝටර් එක 1400 kV බ්‍රෂ්ලස් මෝටර් එකක්. ප්‍රොපෙලර් එක නම් මේ 8.45 ප්‍රොපෙලර් 8.45 නෑ 9.45 ප්‍රොපෙලර් එකක්. මම මේ කපලා පාවිච්චි කරන්නේ මොකද මට 6.45 වගේ ප්‍රොපෙලර් එකක් හොයාගන්න තියුන්නේ. ඔන්න දැන් අපි පවර් එක දීලා චෙක් කරගෙන බලමු. මේක ඔයගොල්ලෝ channel එක mix කරගන්න ඕනේ. පළවෙනි channel එකයි දෙවෙනි channel එකයි mix කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි අපේ ජෙට් එක වැඩ කරන්නේ. ඕගලන්ට මේකේ ට්‍රාන්ස්මිටර් එකේ channel mix කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒක ගැන වීඩියෝ එකක් අරන් එන්නම්. ඕගලන්ට මගේ වීඩියෝස් හොඳයි කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. Thank you.